ආ උදේ පාන්දරම මෙහෙම දකින්න ලැබීමයි කොච්චර දෙයක්. සුරායි දැක්කද මේ පාර පෙළ ටික කොච්චර ඉක්මනට උස ගිහිල්ලාද කියලා. දෙවියන්ගේ පිහිටෙන් අස්වැන්න සරුවේයි වගේ මට නම් හිතෙන්නේ. සරුවේ ඉබ්බගේ වේගෙන් හැදිලා කවුද සරු වෙන්නේ? ඔයා වගේ සබාදහම දිහා බලාගෙන නිකන් ඉන්න මට බෑ අයියේ. දැන් කාලේ වෙනස් වෙලා. හැමදේම වෙන්නේ ස්පීඩ් එකේ. අනේ මන්ද ගස්ත දෙන්න ක්‍රමයක් තියෙනවනේ. බලෙන් හැමදේම කරන්න බෑනේ. බලන්න ඊයේ තමයි ගොම පොහොර දැම්මේ. පසර නියම කෑම තමයි මේවා. බලන්නකො දවස් 15ක් යද්දී වත්තේ හැටි කොහොම වෙනස් වෙයිද කියලා. ගොම පොහොර ඔයා තවමත් අර පරණ කාලේ ජීවත් වෙන්නේ අයියේ. ගොම ගඳට මගේ ඔළුව රිදෙනවා. මම හෙව්ව ටවුන් එකේ තියෙනවා ගස්වලට දෙන විටමින් වර්ග. එක රැයින් ගස්වල හැටි වෙනස් කරන්න පුළුවන්. මම ඒවයින් වැඩක් කරන්නම්. අපේ විද්‍යාපතියේ තියෙන පසට හොඳම කාබනී පොර කියලා රසායනික පොර දැම්මහම පස හිමි ගසාරබන්ත නැති කරගන්න. ඊට පස්සේ සෙම වැරද්දක් කරන්න බැරි වෙනවා. ඔයා ආයෙත් මේකට පොත් අල්ලගත්තද? ඔයත් ඔයාගේ තාත්තා වගේම පොත් මෝඩේ. දුවේ මේ ලොකු දුවන්නේ සල්ලි බලේ. පොත් කතා වලින් නොවේ. කාගේ සාක්කුවේද සල්ලි තියෙන්නේ? හැමෝම මෙයාට තමයි සලකන්නේ. මගේ වත්තේ ලොකු පැණිකමුඩ හැදුනම බලා ගන්න පුළුවන් විද්‍යාව තියෙන්නේ කාගේ සාක්කුවේද කියලා. ලොකු උන පළියට හැමදේම හරියන්නේ නෑ මල්ලි. පැණිකමුඩු වල නියම වටිනාකම තියෙන්නේ ඒක පැණි රසයි. ඕනවට වඩා ලෝභ වෙලා ඔය පස විස කරන්න එපා. ඔයා වගේ පොඩි දෙයකින් සතුටු වෙන මිනිහෙක් නෙවෙයි මම. මට ගොඩක් ඉස්සරහට යන්න ඕන. ගොඩක් සල්ලි හම්බ කරන්න ඕන. මම ටවුන් එකට යනවා. මගේ හිතේ තියෙන පොහොර ටික ගන්න. පරිස්සමින් යන්න. මොනවා ගෙනාවත් හිතලා බලලා පාවිච්චි කරන්න. ඔයා මං ගැන හිතන්න ඕන නෑ අයියේ. ඔයාගේ ඔය පොඩි පවුලයි පොඩි වත්තයි ගැන හිතා ගන්නකෝ. අත්තේ බාපා ඔයා කියපු කිසිම දෙයක් ඇහුවේ නෑනේ. හැමෝම හැම කතාවම අහන්නේ නැදුවේ. එයාගේ ඔළුවට දැන් සල්ලිකාරයෙක් වෙන්න පිස්සුවක් ගහලා තියෙන්නේ. දෙවියන් යාට යහපතක් පත් කර දෙත්වා. යමු අපි අපේ වැඩ ටික කරමු. ගෙනාව නේද එහෙනම්? මම බයෙන් හිටියේ ආයෙත් අයියා කියපු කතා අහලා හිස් අතින් එයිද කියලා. මම සුරාජ්. මම කාගවත් කතාවලට වැඩ කරන්නේ නෑ. මගේ පාර මමම හදාගන්නවා. මේ බලන්න ටවුන් එකේ ලොකුම කඩෙන් වටිනාම බෙහෙත් ටික ගෙනාවා. කඩේ මුදලාලි කිව්වා මේවා හරියට මැජික් වගේ වැඩ කරනවා කියලා. රොකට් එකක වේගෙන් ගස් හැදිලා ගෙඩිවල සයිස් එක හිතා ගන්න බැරි තරම් ලොකු වෙයි. තාත්තේ ඒ කියන්නේ මේ පැණිකමුඩු ඇත්තටම ගොඩක් ලොකු වෙයිද? මගේ යාළුවා රම්මිතටත් පෙන්වන්න ඕනේ මගේ තාත්තගේ බලය කොහොමද කියලා. එයාගේ තාත්තා නම් දවස් 30ෙම නගුල අදිනවා විතරයි. ඔයාගේ තාත්තා ආයේ නගුල් අදින්නේ නැහැ. ඔයාගේ තාත්තා රජෙක් වෙන්නයි යන්නේ. අහන්න මේ බෙහෙත් පාවිච්චි කරන්න කොහොමද කියලා සේරම අහගෙන දාවේ. එක බිඩක්වත් එහෙ මෙහෙ වෙන්න දෙන්න එපා. මට ඕනේ අපේ පැණිකමුඩු බලන්න. කමේ හැමෝම ගන්න එනවා දකින්න. සේරම අහගෙන ආවේ. වතුර කප් එකකට එක පියනක්. සතියට දෙපාරක් ස්ප්‍රේ කරන්න ඕන. අන්තිමට මේ පවුඩර් එක ගහේ මුලට දාන්න ඕන. දවස් 10 දෙගුණයක අස්වැන්න. හිතන්නකො එකපාරක් මාකට් එකේ හැමෝම පොඩි පොඩි පැණිකමුඩු තියාගෙන ඉද්දි ඔයා විතරක් වෑන් එකක් පිරෙන්න අලි වගේ ලොකු ලොකු පැණිකමුඩු අරන් බහිනවා. හැමෝගෙම ඇස් උඩයයි. ඒ සල්ලි වලින් මට අලුත් බයික් එකක් අරන් දෙන්න ඕනේ. වටිනම ෆෝන් එකකුත් ඕනේ. හරිද? ලැබේ. හැමදේම ලැබේ. ඔයාගේ අම්මට රන්මාලයක්, ඔයාට බයික් එකකුයි ෆෝන් එකකුයි. තව දවස් කීපයක් බලන් ඉන්න විතරයි තියෙන්නේ. හෙට පාන්දර ඉඳන් මගේ වත්තේ විප්ලවයක් පටන් ගන්නවා. සුබෝදය බලාගනි. පරණ ක්‍රමයට බුයිතන් කරලා බඩ විතරක් පිරෙයි. හැබැයි වාසනාව පෑදෙන්නේ නැහැ කියලා. ඇත්ත කතාව. වාසනාව උදා කරගන්න පොඩ්ඩක් අපටි වෙන්නම වෙනවා.
මේ ලෝකෙ මෝඩයෝ මැරීගෙන වැඩ කරනව විතරයි. කපටි අය උන්ගේ ඔළුව වලට පයින් ගහලා උඩටම යනවා. අදත් මල්ලිලට මොනවා හරි කිව්වද? එයාගේ හැසිරීම නම් එච්චර හොඳ පාටක් නෑ. කිව්වා තමයි. ඒත් කවුද අහන්නේ? එයාගේ ඔළුවේ දැන් තියෙන සල්ලි උන්මාදේ. ටවුන් එකෙන් මොනවද රසායනික පොහොර වර්ගයක් ගෙනත් රසායනික? ඒත් ඒවා වත්තට ගෙඩි වලට තියා මිනිසුන්ගේ ඇඟටවත් හොඳ නෑනේ. ගමේ දොස්තර මහත්තයාත් එදා කිව්වේ මේ දවස්වල මිනිසුන්ට හැදෙන ලෙඩ රෝග වලට හේතුව ඔය වශවිස දාපු පළතුරු එළවලුයි කියලා. අම්මේ අපේ පොත්වල ලියලා තියෙනවා මේ රසායනික දේවා හිමි රසයේ ඉන්න හිතකර ජීවීන් මරණ දාන පස ඊට පස්සේ ගලක් වගේ හයිය වෙනවා කියලා. මගේ දුව දැන් ලොකු කතා ඉගෙනගෙන ඇත්ත කතාව. අපි අවංකව ඉමු. ප්‍රතිඵලය ස්වභාව ධර්මයේ දෙයි. ඔයාගේ මල්ලි කොහොමත් මුලින් ඉඳන්ම මුරණ්ඩුයි. ලෝබයි. හැබැයි තමන්ගේ හොඳ නරක තේරුම් ගන්න වයසක් දැන් එයාට තියෙනවනේ. ඔයා ඕනවට වඩා හිතන්න එපා. තමන්ගේ ඇඟ ගැනත් හිතන්න එපා. දැන් කන්නකෝ. තාත්තේ ඔයා හිතන්න එපා. බලන්නකෝ අපේ පැණිකුල් පුල් තමයි හොඳම වෙන්නේ. මොකද අපි ඒවා හදන්නේ ආදරේ ලෝකෝන් නෙමෙයි. මම එයාට සේරම වටහා දෙන්න හැදුවා. සෙලීන ඒත් එයාගේ ඇස්වලට දැන් පාට කණ්ණාඩි වැටිලා තියෙන. එයා දකින්නේ ලොකු පැණිකොමුඩුයි සල්ලි කඳුයි විතරයි. මම මොනවා කරන්නද කියන්නකෝ. සුරාජ් මොකක්ද මේ ගඳ? මුළු පළාතම ගඳ ගහනවා. එයා වත්තට මොනවද මේ ඉන්නේ? පරිබෝධනාශක පණුව ගහන්න කලින් පියවර ගන්න එපේ. ටවුන් එකේ දොස්තරලා කියන්නේ. ඒත් ගස්වල කොළ නිකන් දිලිසෙනවා වගේනේ. අනික ඔයා මේ ගෙඩි වලට කෙලින් ඉන්ජෙක්ෂන් ගහන්නේ මම දුරින් ඉඳන් දැක්කා. ඕක ඉන්ජෙක්ෂන් එකක් නෙවෙයි. ඕකට කියන්නේ හෝමෝන කියලා. ඕක දුන්නම ගෙඩි වල සයිස් එක ඉක්මනට ලොකු වෙනවා. බලන්නත් ලස්සනයි. ඔයාට ඔව තේරෙන්නේ නැහැ. මේවා අලුත් ක්‍රම. ඒත් බාප්පා ඔය හෝමෝන්ස් ගෙඩිය ඇතුලේ හිස් වෙනවා. රසම් නැති වෙනවා. අපේ ඉස්කෝලේ කෙනෙක් කිව්වා මේ වගේ පළතුරු කෑවහම මිනිස්සුන්ගේ ඇඟේ හෝමෝන ප්‍රශ්න ඇති වෙනවා කියලා. මේක මිනිස්සුන් රැවටීමක් නේද? රැවටීම මෙන්න මෙයාගේ කතාව. දුවේ මාකට් එකේ මිනිස්සු ගහන්නේ ඇහැට පෙනෙන්නේ නැති. බඩට ගියාට පස්සේ මොනව වෙනවද කියලා කවුද බලන්නේ? මගේ පැණිකොමුඩු මාකට් එකට ගියාම මිනිස්සු පොරකයි. එතකොට උඹේ තාත්තලා සිද්ධ වෙයි නැස්සු එලවෙල වෙයින්. සල්ලි හොයන්න කියලා මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. අද සමහර විට සල්ලි ටිකක් වැඩියෙන් හොයයි. ඒත් විශ්වාස නැති වුණොත් ආයේ කවදාවත් ඒක ගන්න ලැබෙන්නේ නැහැ. සුබාදහමට ඔච්චර වද දුන්නොත් සුබාදහම දවසක පරිගණේ සුරාජ්. දෙක්කද සුරාජ්ගේ වත්තේ පැණිකොමුඩු ටික අප්පට බෝල. පැණිකොමුඩු නොවේ හරියට කොළපාට ෆුට්බෝල වගේ. මමන් දැක්ක. හැබැයි සුබෝජගේ වත්තගේ දෙත් හොඳට හැදිලා තියෙනවා. බලන්නත් හරි ලස්සනයි. නියමිත වටකුරුවට තියෙනවා. පිටත පෙනුම විතරක් බලලා හරියන්නේ නැහැනේ. ඇතුලේ තියෙන දේ තමයි වටින්නේ. සුබෝධ පුතා එයාගේ තාත්තා වගේම රස ගැන දන්නවා. එයා වවනේ වයි තියෙන අමෘත වගේ රසක්. බෑ සුරාජ් බලන්නේ ටවුන් එකදී ආරංචි මොනවද විෂ බෙහෙත් වගේ ගෙනත් දැම්මා කියලා. අනේ නිකන් ඉන්න මාමා දැන් කාලේ වෙනස්. බෙහෙත් නැතුව මොනව කරන්න? බලන්නකො සුරාජ් මේ පාර වැඩි පත්තු කර. එයාගේ එක පැණිකොමුඩුවකට බරට සුබෝතර ගෙඩි 10ක් විකුණලවත් ඒ සල්ලි හොයන්න බැරි වෙයි. බලමුකෝ කාලේ උත්තරද? ලෝභකමේ කාලේ වැඩි දවසක් තියෙන්නේ නැහැ. බින්දෙනවාමයි. මොකද සුබෝධ මල්ලි මේ පාර වගේ වත්තමැණික් කඩ ටික අරන් නැවිත් එකක් කපලා පෙන්වන්න බලන්න ඇතුළ කොහොමද කියලා. එයි නැත්නම් මහත්තයා මේ බලන්නකෝ. සත්තයි
කිසිම විසක් හෝ කෙමිකල් එකක් නැහැ. මගේම දරුවෙක් වගේ රැක බලාගෙන වැව්වේ. ෂා මේක නිකන් පැණික මොඩුවක් නොවේ. හරියට මේ පෙනි වගේ. අනාව වගේ ආට දැක්කම් මේ දවස්වල මාකට් එකේ තියෙන්නේ හැමතැනම හයිබ්‍රිඩ් පළතුරු. පෙනුම විතරයි. රසක් නෑ. මට හොඳ පහක් තෝරලා බර කරලා දෙන්නකෝ. එන්න සියතුමාම රුපියල් 150යි. ටික වේලකින් සුබෝධගේ කරත් ඉස්සරහා මිනිස්සු පොර කන්න ගත්තා. එයාගේ පැණි කොමඩු වල රස බලපු හැමෝම 2-3 ගානේ මිලදී ගත්තා. හැමෝම එයාගේ අවංකකමටයි මහන්සියටයි ප්‍රශංසා කරන්න ගත්තා. ඔයාගේ පැණි කොමඩු වල සයිස් එක සුරාජ්ගීව වගේ ලොකු නැතුව ඇති. ඒත් රසයෙන් නම් ඔයාගේව තමයි රජ සුබෝධ. සල්ලි දීලා ගන්න දේ හොඳම පිරිසිදු දේ වෙන්න ඕනේ. දැක්කද දුවේ? මිනිස්සු තවමත් හොඳ දේවල් අගය කරන්න අමතක කරලා නැහැ. මම ඒක දැනගෙන හිටිය තාත්තා අපිට ජය ලැබෙනවමයි. අවංකකමට හැමදාම ජය ලැබෙනවා. දැක්ක නේද? මාකට් එකේ හැමෝම සුබෝධයගේ පැණි කොමඩු වලට ගොඩක් වර්ණනා කරනවා. කරන්න දෙන්න. එයාලා දන්නේ නෑ හිම රජා තවම පෙට්ටියට බැස්සේ නෑ කියලා. මම හිතුවේ අදම වෑන් එකත් අරන් මාකට් එකට යන්න. සුබෝධයගේ බඩු සේරම ඉවරයිනේ. දැන් මගේ වාරේ. නෑ දැම්ම එපා. ඔය වැරද්ද කරන්න එපා. මාකට් එකේ තවම ගොඩක් පැණි කොමඩු තියෙනවා. ගණන් ටිකක් වැඩි. ඒත් අපේ මේ ස්පෙෂල් බඩු වලට ඒක නියම ගාන නෙවෙයි. එහෙනම් කවදද යන්නේ? ගෙඩි ටික පැහිලා තියෙන්නේ. වත්තේ වැඩි දවසක් තිබුණොත් නාස්ති වෙලා යයි. මෙතන තමයි මොලේ තියෙන්නේ. තව සතියක් විතර ඉවසන්න. බලන්නකෝ මාකට් එකේ බඩු අඩු වෙලා යයි. එතකොට පැණි කොමඩු වලට ලොකු ඉල්ලුමක් ඇති වෙයි. අන්න ඒ වෙලාවට ඔයා අපේ මේ කොළ පාටාලි ටික මාකට් එකට බස්සන්න. ෂා ඔයාගේ ඔළුව මරු බුද්ධියනේ තියෙන්නේ රෝහිණි. ඇත්ත කතාව. මාකට් එකේ හැම බඩුවක්ම ඉවර වෙනකම් මම බලන්න ඉන්නවා. අන්තිම කැටෙන් මම දිනනවා. සුමිත් මහත්තයා මට තව රුපියල් 10,000 ණයට ඕනේ. 10,000 කලින් ගත්ත 5,000 තවම පියවලත් නැහැ. පොලියත් එක්ක ඒක තව 6,550ක් වෙලා තියෙනවා. ආයෙත් 10,000 කිල්ලන්නේ මොකටද? අනේ මහත්තයා ඔයා සල්ලි ගැන හිතන්න එපා. මගේ වත්තේ මේ පාර රත්තරන් අස්වැන්නක් හැදිලා තියෙන්නේ. සතියක් ඇතුළත මාකට් එකට බඩු ටික දානවා. එතකොට ඔයාගේ සේරම සල්ලි එකපාර පියවනවා. සන්තෝෂමට කෑමක් ගන්නත් එක්කම මොන වගාවක්ද? පැණි කොමඩු. හැබැයි සාමාන්‍ය ඒවා නෙවෙයි. එක ගෙඩියක් සාමාන්‍ය ගෙඩි 3ක් විතර ලොකුයි. එක වතාවක් වික්කම ඔයාගේ ඔය දසදහස නිකන්ම හොයන්න පුළුවන්. එහෙමද? හරි. මම දෙන්න. හැබැයි මතක තියාගනින් දවස් 10න් සල්ලි ඕන. එක දවසක් හරි මෙහෙ වුණොත් මම උඹේ ඉඩම ඔප්පු මගේ සේප්පුවර දාගන්න. ඔයා බය නැතුව ඉන්න. දවස් 10කට කලින් සල්ලි ලැබෙයි. මේ පැත්තට එන්න මේ පැත්තට එන්න. බලලා අරන් යන්න පැණි කොමඩු වල රජා. එකක් ගත්තොත් දවස් 7ක් කන්න පුළුවන්. නොගත්තොත් තමයි පාඩුව. දැන්ම එන්න. මෙච්චර ලොකු පැණි කොමඩු දැකලා මාකට් එකේ මිනිස්සුන්ගේ ඇස් උඩ ගියා. හැමෝම එයාගේ කරත්තේ වටේට රොක්කුණා. අම්මෝ මහත්තයා මේවා පැණි කොමඩු නැත්තම් ඩයිනෝසර් බිත්තරද? එකක් කීයද වෙන්නේ? එකක්වත් කිලෝ 10-15කට අඩු නෑ. දාන කීයද කියන්නේ? හොඳම දෙයට හොඳම ගාන. එක ගෙඩිය රුපියල් 500. එක ගාන. රුපියල් 500ක් ගිනි ගණන්නේ. පැණි කොමඩු ගෙඩියක් මෙච්චර වෙනවද? කලින්ම කිව්වනේ මේක සාමාන්‍ය පැණි කොමඩුවක් නෙවෙයි කියලා. ඔයාලා වගේ සාමාන්‍ය ගැනුම් කරුවන්ට හරියන බඩු නෙවෙයි මේවා. එයාගේ කතාවට ගොඩක් අයට අපහාසයක් වගේ දැනෙලා අයින් වුණා. ඒත් එකෙක් දෙන්නෙක් සල්ලිකාර ගැනුම් කරුවන් මේ වගේ පුදුම දෙයක් දැකලා ආකර්ෂණය වුණා. මල්ලි මට එකක් දෙන්නකෝ.
ගෙදර අයට පෙන්නලා පුදුම කරන්න ඕනේ. පළවෙනි දවසේ සුරාජ්ගේ පැණි කොමඩු 10ක් විතර වැඩි ගණනකට විකුණුණා. එයා සතුට වැඩිකමට ගෙදර දිව්වා. අද පළවෙනි දවසේම රුපියල් 5000ක ලාභය. හිටින් දැන් බලන්නකෝ ඕලිම් හැදේ. මම ඒක කලින්ම දැනගෙන හිටියා. මගේ බුද්ධියට සම කරන්න පුළුවන් කාටද? මේ මල්ලි මොන ජරාවක්ද අපිට දීලා තියෙන්නේ? එයි මල්ලි මොකද උනේ? මොකද උනේ? මේ බලනවා මොකද උනේ කියලා. එක වතුර බින්දක් නැහැ. ඇනි රසක් නැහැ. කටේ තියද්දිම නිකන් බෙහෙත් ගඳක් එනවා. හැමෝම අප්පිරිය කරනවා. මගේ සල්ලි කාලේ සේරම කුඩු කළ දැම්මා ඔයා. මෙයාට විතරක් නෙමෙයි මටත් ඕකමයි උන්නේ. මගේ පොඩි ළමයා කටේ තියද්දිම එහෙම වමනි කළා දැම්මා. ඔය ගෙඩිවලට විෂ දාලා දෙන්නේ. සල්ලි වෙනුවෙන් මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට ගන්නවද? විශ්වාස කරන්න. මම විස දැම්මේ නෑ. මම ගෙඩි ලොකු කරන්න පොඩි බෙහෙතක් විතරයි දැම්මේ. කට වහන්න යකෝ. ඔයාගේ බෙහෙත් තමයි විෂ වෙලා තියෙන්නේ. හැමෝම අහගන්න. මේ මනුස්සයාගෙන් කවුරු පැණිකොමුඩු ගන්න එපා. මුගෙන් පැණිකොමුඩු ගන්නවා කියන්නේ තමන්ගේ සල්ලි වලින් ලෙඩ මිලදී ගන්නවා වගේ වැඩක්. පෙනුම විතරයි. ඇතුළ සේරම හිස් විෂ පිරීලා. මේ ආරංචිය මුළු මාකට් එක පුරාම පැතිරුණා. මිනිස්සු සුරාජ්ට ශාප කරන්න ගත්තා. හැමෝම නිශ්ශබ්ද වෙන්නකෝ. එයා නොදැනුවත්ව වැරද්දක් කරන්න ඇති. එයාට එක අවස්ථාවක් දෙන්න. ඔයා නම් හරිම උතුම් මිනිස්සෙක් සුබෝදයියේ. ඒකයි එයා වෙනුවෙන් කතා කරන්නේ. හැබැයි මේක සමාව දෙන්න පුළුවන් වැරද්දක් නෙමෙයි. මෝමහා ලෝභ වංචාකාරයෙක්. ඊට පස්සේ සුරාජ් කොච්චර ගණන් අඩු කරන්නම් කිව්වත් එකක් ගත්තොත් එකක් ෆ්‍රී කියලා කෑ ගැහුවත් කවුරුවත් එයාගේ කරත්ත දිහා හැරිලවත් බැලුවේ නෑ. මොකද සුරාජ් මහත්තයා ලොකුවට කිව්ව නේද? රත්තරන් අස්වැන්නක් කියලා. දැන් බලද්දී කුණු ගඳ ගහන අස්වැන්නක් නේ වවුල තියෙන්නේ. කොමගේ සල්ලි? අද දවස් 10ක් සම්පූර්ණයිනේ. සුමිත් මහත්තයා මම විනාශ වුණා. මගේ හැම දෙයක්ම ඉවරයි. මට තව දවස් කීපයක් කල් දෙන්න. මම වගේ සේරම සල්ලි පියවන්න. කල් මම සුමිත්. මම කල් දෙන්නේ නැහැ. ප්‍රමාද කරන්නේ නැහැ. හිටපු දේ වෙද්දි පොලියත් එක්ක මුළු රුපියල් 17000ම මට ඕන. නැත්තම් අනිද්ද වෙද්දි මේ ඉඩමයි උඹේ ගෙදර වහලයි මගේ මිනිස්සු වැඩ පටන් ගනි. මේක මගේ අන්තිම තීරණය. අනේ සුරාජ්